welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලා මගේ channel එකට හරිම ආදරෙන් එකතු කරගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ මගේ day vlog එකක්. ඉතින් උදෙන් ඇහැරිලා ඊට පස්සේ මේ ලෑස්ති වෙන්නේ පොඩ්ඩක් එළියට යන්න. දැන් මම ලෑස්ති වුණාට දැම්ම එළියට යන්නෙත් නැහැ. ඉතින් එකපාරම ලෑස්ති වුණා. එතකොට වෙලාව ඉතුරු කරගන්න පුළුවන් නේ. ඉතින් මම මුලින්ම බබාගේ කෑම එක ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. දැන් අපේ බබාට මාස 5 මාරක් වගේ වෙනවා. ඉතින් අපි හිතුවා දැන් බබාට කෑම පටන් ගන්න ඕනි කියලා. ඉතින් එයාගේ කෑම එක මේ විදිහට හැදෙන්න තියලා ඊට පස්සේ මම මගේ කෑම එක හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද අපි උදේට කඩල තැඹුවා. ඒ වුණාට මට ටිකක් කම්මැලි වගේ කඩල කන්න. මොකද මේ ටිකේම කඩල මුං ඇට වගේ චාති තමයි කෑවේ. ඉතින් අනිත් අය නම් කනවා. ඒ වුණාට මම හිතුවා ගෙදර පාන් තිබ්බ නිසා පාන් පෙති දෙකක් හදා ගන්න ඕනි කියලා. ඉතින් ලොකු දෙයක් නම් කරන්නේ නැහැ. ටිකක් වැඩිපුර බටර් ටිකක් ගාගෙන ඊට පස්සේ ගම්බිරිස්කුළු ටිකක් ඉහගෙන පාන් පෙති දෙකක් හදාගත්තා. තව කිරිහෙකුත් හදාගත්තා. එතකොට ටිකක් බඩත් පිරෙනවානේ. කොහොම හරි කෑම එක හදාගෙන කන්න ලෑස්ති වෙද්දිම බබත් ඇහැරුණා. ඉතින් එයාවත් ළඟින් තියාගෙන කෑම එක කෑවා. ඉතින් මම අද ඔයාලට කිව්වනේ අද පොඩ්ඩක් එළියට යන්න තියනවා කියලා. ඉතින් අද අපේ බබාගේ බර කිරණ දවස. ඒකත් කිව්වේ හදිසියෙම. ඒක නිසා මම හිතුවේ යන්න කලින් කොහොම හරි කෑම කවාගෙන යනවා කියලා. නැත්තම් ආයිත් ඇවිල්ලා කෑම කවද්දී පරක්කු වෙලා ඊට පස්සේ කෑම කන්න කම්මැලි වෙනවා. ඉතින් කොහොම හරි අපි කාලේ ඉවර වෙද්දී බබාගේ කෑම එකත් හොඳටම තැම්බිලා දැන් මම මේ ඒක පල්ප් එකක් විදියට හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. තාම අපේ බබාට කෑම දෙන්න පටන් අරගෙන දවස් කිහිපයයි වෙන්නේ. ඉතින් ඒක නිසා ලොකු දේවල් තාම එකතු කරන්නේ නැහැ. තාම පරිප්පුයි බතුයි හොඳට තම්බලා ඊට පස්සේ ඒක කෑවට පස්සේ පළතුරු චුට්ටක් තමයි කවන්න කියලා තියෙන්නේ. ඉතින් අද අපි හිතුවා යාට ගස් ලැබු දෙනවා කියලා. අපේ බබා එච්චර ගස් ලැබු කන්න නම් කැමති නැහැ. ඒ වුණාට ඉතින් ඒ දේවලුත් කවන්න එපැයි. සාමාන්‍යයෙන් එයා ගොඩක්ම කැමති කෙසෙල් කන්න. ඉතින් කෙසෙල් තියෙන දවසත් නම් බත් එකත් කෙසෙල් එකත් එක්ක චුට්ටක් මික්ස් කරලා රවට්ටලා කවනවා. එදාට ඉතින් කවා ගන්න ටිකක් ලේසි. හැබැයි අද නම් ඉතින් එයා එච්චර කැමැත්තකින් නෙමෙයි කෑවේ. කොහොම හරි කටක් කැවුවට පස්සේ ඒක කටේ තියාගෙන ආයෙත් එළියට දානවා. ඉතින් ඔය වගේ හොර වැඩ කරනවා ඉතින්. ඉතින් ඔයාලටත් මේ වගේ චූටි බබාලා ඉන්නවා නම් ඔයාලා කොහොමද කෑම කවන්නේ කියලාත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ලේසි ක්‍රම තියනවා නම් ඒවත් මට කියන්න. කෑම කවාගෙන ඉවර වෙලා දැන් අපි මේ යන්නේ බබාගේ බර කිරන්න. ඉතින් අපේ ගෙවල් ළඟම තමයි බර කිරන තැන තියෙන්නේ. උදේ 9ට වගේ තමයි අපිට එන්න කියලා තිබ්බේ. ඉතින් හරිම ලස්සන පාරකින් තමයි එතනට යන්න තියෙන්නේ. මේ දවස්වල ගොයන් කපලා නිසා මුළු පැත්තම ගොයන් සුවඳයි. ඉතින් හරිම ආසයි මෙහෙම යද්දී. ඉතින් මෙන්න මෙයාත් හිටියා පාර හරස් කරගෙන. හැබැයි අපිට යන්න ඉඩ දීලා ආයෙත් වෙලට බැස්සා. බබාගේ පරත් කිරාගෙන ඊට පස්සේ ආගේ කැම දෙන එක ගැන විස්තර ටිකකුත් අහගන්න තිබ්බා. ඉතින් ඒ ටිකත් අහගෙන අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා බබාවත් නාවලා මමත් වොෂ් එකක් දාගත්තා. ඉතින් මේ දවස්වල මාරම රස්නේ. ඔයාලගේ පැතිවලත් එහෙමද? වොෂ් එකක් දැම්ම කියලා වැඩක් නැහැ. ඉතින් ඒ තප්පරේට දාඩියයි. ඉතින් ඊට පස්සේ දැන් මම මේ උයන්න තමයි ලෑස්ති වෙන්නේ. මම පොඩ්ඩක් එළියට ආවා රම්පි කරපිංච ටිකක් කඩා ගන්න. ඉතින් ඒ ටිකත් හොයාගෙන අපි ආයෙමත් උයන්න ලෑස්ති වෙමු. මම මුලින්ම උයන්න ඕන කරන දේවල් ටික මේ විදිහට එක තැනකින් තියාගන්නවා. එතකොට ලේසියිනේ. ඉතින් අද මම හිතුවේ ගෝවා සලාඩ් එකක් හදලා තව මාළුයි මෑකරළුයි හදන්න. ඉතින් මුලින්ම ඒකට ඕන කරන දේවල් ටික එකපාරම කපා ගන්නවා. අද නම් හස්බන්ඩ් ඉන්න නිසා ටිකක් නිදහසේ උයන්න පුළුවන්. මොකද දැන් බබා එහෙම නිදා ගන්නෙම නැති තරම් දඟලනවා, චුරුචුරු ගානවා. මොකද ලොකු වෙන ටිකක් දඟ වෙනවා වැඩිනේ.
උයන වැඩේට වඩා මම නම් වැඩියෙන්ම කැමති මේ ලෝලු කපන වැඩේට. අනේ මන් දෙක නිකන් අර සැටිස්ෆයින් වැඩක් වගේ. ඉතින් ওই විදියට එළවලු ඔක්කොමත් එකපාර කපාගෙන මේ විදියට තියාගත්තා. ඊට පස්සේ මම මුලින්ම ලෑස්ති වුණේ මාළු එක හදාගන්න. ඉතින් අද මාළු එක මිරිසට හදාගන්නවා කියලා තමයි හිතුවේ. ඉතින් ඒකට ඔක්කොම 3-5 මිරිස් දාගෙන ඒකත් හදෙන්න ලිපෙන් තියලා ඊට පස්සේ මෙන්න මේ විදියට මෑ කරල් එකත් හදාගත්තා. ඉතින් දැන් කෑම රෙඩි. ඉතින් මේ තියෙන්නේ අද දවල් කෑම එක. ඉතින් ඔය විදිහට තමයි අද දවල් වරුව ගෙවුනේ. මේ නම් හවස 4ට විතර. ඉතින් අපි පොඩ්ඩක් එළියට වෙලා ඉඳගෙන හිටියා. තාත්තා මොකද කරන්නේ කියලා තමයි මේ බබා බලාගෙන ඉන්නේ. ඉතින් එයාත් හරිම ආසයි එළියට වෙලා ඔය හවස් වරුවේ මෙහෙම බලාගෙන ඉන්න සත්තුන්ගේ සද්ද. ඉතින් ඔය එක ඒවා බලන්න තියනවානේ. ඊට පස්සේ අපි හවස 6 විතර පොඩි වැඩ වගේක් තිබ්බ නිසා ටවුන් එකට ආවා. ඒ ගමම්ම අපි මේ ආවේ ටවුන් එකේ අලුතෙන් දාලා තිබ්බ කිඩ්ස් අයිටම් තියෙන ෂොප් එකකට. අපි ඉතින් මේකට එන්න ඕනි කිය තමයි හිටියේ. ඉතින් අද වෙලාවක් හම්බුන නිසා අපි හිතුවා අද මේකට යමු කියලා. ඉතින් ලොකු දේවල් ගන්න කියලාත් නැහැ. ඉතින් අර අලුතෙන් ෂොප් එකක් දාපු නිසා පොඩ්ඩක් බලන්න යන්න ඕනි කියලා හිතුණා. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ. අපිට ගන්න දෙයක් තියෙවිද කියලා. ඇතුළට යද්දිම මෙන්න මේ soft toys ටික තමයි තියෙන්නේ. ඉතින් මම නිකන් බැලුවා මොනවද තියෙන්නේ වගේ prices එහෙම කොහොමද කියලා. අවුලක් නැහැ. ඉතින් හැමතැනම තියෙන ගණන් තමයි තිබ්බේ. මම හිතන්නේ වැඩිත් නැහැ ගාන. ඒ වුණාට ඉතින් ගත්තේ නැහැ. නිකන් බලලා තියලා ආවා. ඊට පස්සේ මෙන්න මේ ටී-ෂර්ට්ස් තිබ්බා අර චුටි බබාලට ගෙදරට අඳින ඒවා. ඉතින් එතනනුත් දෙකක් අරගත්තා. තව මෙන්න මේ ලස්සන ෂර්ට්ස් තිබ්බා මාස 3 ඉඳලා ළමයිට. ඉතින් ඒකෙනුත් එකක් ගත්තා. මෙන්න මේ මැට් එකත් ගත්තා. බබාව දවල්ට දාලා තියන්න පුළුවන් නේ. ඉතින් ওই ටික තමයි ගත්තේ. ඊට පස්සේ පොඩ්ඩක් ෂොප් එකේ ඇවිදලා මොනවද තියෙන්නේ. ඉතින් ඕවත් බලලා බිල් කරගන්න තමයි මේ ආවේ. දැන් අපි මේ යන්නේ කීල්ස් එකට. මං කිව්වනේ අපේ බබා එච්චර කෑම කන්න ආස නැහැ කියලා. ඉතින් අපි මේ ටිකේම දුන්නේ රතු හාල්. අපි හිතුවා වෙනසකටත් එක්ක සුදු හාල් දෙමු කියලා. සුදු හාල් කියන්නේ සුවඳල් හාල්. ඉතින් සුවඳල් හාල් ගන්නවට කීල්ස් එකේ නම් අද තිබ්බේ නැහැ. ඉතින් ආපු එකේ මම ඔය පොඩි දේවල් ටිකක් ගත්තා. ඒ ටික අරගෙන එනකන් තාත්තයි පුතයි මෙන්න මෙතනට වෙලා ඉන්නවා. බලන්නකෝ ඉතින් චූටි බබත් ඔහේ බලාගත්තට බලාගෙන ඉන්නවා. ඉතින් කතා කරාම බලන්න එයාගේ හිනාව. පව් ඉතින් ඔහේ ඉන්නවා පාඩුවේ. එයාත් හරිම ආසයි ඉතින් ඔය ඇවිදින්න එහෙම. දැන් අපි ඒ ටිකත් අරගෙන මේ ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඔය විදියට තමයි ඉතින් අද දවසේ ගෙවුනේ. මම හිතනවා ඔයාලා අද මම ගෙනාපු vlog එකත් ආසාවෙන් බලන්න ඇති, enjoy කරන්න ඇති කියලා. ඉතින් ආයෙමත් තව අලුත් vlog එකකින් හම්බ වෙමු. ඉතින් හැමෝටම සුබ දවසක්.